is roughly around 20 million. Compassion International Lanka. ඉලා සිටිනවා සිගදනාගෙන්ම වැඩසටහන අපි සඳහන් කළ තිබුණු වෙලාව ඔබේ 8:30 නමුත් අපේ යම් ප්‍රමාදයක් වෙනවා. නමුත් අපි මෙතන සිට ඉදිරියට වැඩසටහන කරගෙන යමු. ඒ අනුව අද මෙම රැස්වීම සඳහා සහභාගී වෙන දිස්ත්‍රික් ලේකම්තුමා මයිතාමත්ම ආදරයෙන් සහ ගෞරවයෙන් මේ වැඩසටහන වෙන පිළිගන්නවා. ඒ වගේම රාජ්‍ය නෝන සංවිධානයේ නියෝජනය කරමින් මෙම අවස්ථාවට සහභාගී වෙන ඔබ සියලු දෙනා ඉතාමත් ආදරයෙන් සහ ගෞරවයෙන් අද මෙම රැස්වීම වෙනුවෙන් මා පිළිගනු ලබනවා. අපි මොනවාද අපි අදගෙන තියෙන ස්ථාවර. ඒ හැම වෙලේම මම කියන්නේ ඉන්ටර්විව් එකක් නම් ඔයාලගේ මොනවා හරි මේ ෆන්ඩ් එකක් අනිවාර්යයෙන්ම ඕගොල්ලන්ගේ must have fund, no? Because we get money and we spend. We have nothing. අපි ෆන්ඩින් එජෙන්ට් එකේ තියෙන කුවේට් වල. එතකොට දැනට අපි යුරෝප් හා ජීවිතයකට සමුගේ ෆන්ඩ්ස් ඉන්ජෙක්ට් කරගන්න මොනවද? බිල්ඩ් අප් කරගන්න සර් දැන් ඒක අපොන්දි ඒජන්ට්ස් දැන් ඒගොල්ලෝ මොනවද කියන්නේ? දැන් අපිට earn කරන්න මොනවද ආදායම් මේක කරගන්න මොනවද මේකක් තියෙනවා මම දන්නේ නැහැ ඒක. සර් මේ සමහර ආයතන එහෙම ඉන්කම් ජෙනරේෂන් ප්‍රෝග්‍රෑම් ලංකාව තුළම කරනවා. ඒකෙන් ආදායම් වෙලා එයාලා මිනිසුන්ට වියදම් කරනවා. අපි හිතන්න ඕන අපි සමහර දේවල් අපි කරනකොට even government or NGO anything අපි මොනවා හරි එකක් කරපුවාම එතෙන්දී අපි මේගොල්ලෝ ප්‍රිවෙන්ට් කරගන්න මේ කරන දේවල් වලින් කොච්චර පුළුවන් වෙලා තියෙනවද නැත්නම් ඒක කන්ටිනියුස් ආයි වෙනවනම් අපි මේ කරන එකෙන් වැඩක් තියෙනවා. ඒක නිසා මම හිතන්නේ අපි මේක 2026 වල මම දැන් අපි ફોකස් කරන්න ඕනේ ප්‍රධාන කාරණයක් විදිහට තමයි මම මේක දකින්නේ. any field ඒක livelihood education ඒගොල්ලන්ගේ වෙන මොනවා හරි activities sanitary මොනවා කොහොමද වුණත් අපි නැවත නැවත ඒක කරනවා නම් ඒකෙන් අපේ වැඩක් නැහැ කියන එක තමයි මම නම් දකින්නේ. මේ විදිහට උත්තර වැදගත් වෙන data collections වලට ඔයගොල්ලන්ගේ support එක දෙන්න කියන එක අපිට correct data. නැත්නම් අපිට ගොඩක් data එනවා නමුත් අපිට correct data collect කරගන්න අවශ්‍ය කරන support එක දෙයි කියලා බලාපොරොත්තු. ඒ අනුව අපි දෙවනේ අනිවාර්යයෙන්